හොඳට මතක තියාගන්න මිනිස්සුෙකුට පිළිකාවක් හැදෙන්නේ පින්වතුනි විස කිරණ නිසාවත් මේ බෙහෙතක් විස වෙච්ච නිසාවත් ඔය මොකොත් හින්දා නෙමෙයි. මිනිස්සුෙකුට පිළිකාවක් හැදෙන්නේ පින්වතුනි පළවෙනි ඕනෙම දෙයක් සිද්ධ වෙන්න මුලින්ම ඕන වෙන කාරණාව තමයි හේතු. ඊට පස්සේ ඕන වෙන කාරණාව තමයි ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය දෙක ගැලපෙනකොට පින්වතුනි ඵලයක් උපදිනවා. පිළිකාවක් හැදෙන්න හේතු වෙන්නේ කිරණ නෙමෙයි. බෙහෙත් නෙමෙයි අහිතකර කෑම නෙමෙයි ඔය මොකුත් නෙමෙයි පින්. විකෘති කළ ඥාන සහිතව කාපු කෑම ඒව නෙමෙයි පින්වතුනි පළවෙනිටම අදාළ වෙන්නේ හේතු. හේතුව කියලා කියන්නේ විපාක හේතුව පින්. ඊට පස්සේ ප්‍රත්‍ය විදියට තමයි හේවත් පින්වතුනි සමානන්තරයේ වටපරිසරයේ විදියට තමයි අර ටික එන්නේ පින්. දැන් මෙතන කමාවක් දාලා මම ඔබට තව කාරණාවක් කියන්නම්. දැන් බලන්න මම හේතුව කිව්වා ප්‍රත්‍ය කිව්වා සමානන්තරය කිව්වා වටපරිසරය කිව්වා ඔය එකක්වත් දන්නේ නැහැ පින්වතුනි පිට රටේ ඉන්න මිනිස්සු. මම ওই වචනයක් කියවනේ දැන් මම කියන ඕකට අදාළ ඉංග්‍රීසි වචනය කිව්වට තේරෙන්නේ නැහැ පින්වතුනි. ඔය වචනේ කියලා ක්‍රමාවක් නෙමෙයි පින්වතුනි වෙනම පොතක් පෙරලලා දැන් කියලා දෙන්න ඕනේ සමානන්තරය කියන්නේ මොකද්ද? ඒකයි කියන්නේ ඔය වාසනාවට පයින් ගහ ගන්න එපා. අපි හැමෝටම උදව් කරමු පින්වතුනි. නමුත් ඔබගේ ওই වාසනාවට පයින් ගහ ගන්න එපා. තරුණ දුවේ පුතේ ඔබ මේ ලෝකෙට ආවේ පට්ටි ගොනෙක් වෙන්න නෙමෙයි. ඔබ මේ ලෝකෙට ආවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා උතුම් වූ පුත්‍රස්ථානයටපත් වෙන්න. ඒක නිසාද ගෑනු කෙනෙකුගේ පිටිපස්සේ හැංගිලා ඉන්නවා නම් ඔබ ඔයිට වඩා තව හිතන්න ඕනේ කියන එක කල්පනා කරලා ජීවත් වෙන්න හැමතිස්සෙම. දුවලටත් එහෙමම තමයි මම මේ කියන්නේ. ඔබ මේ ලෝකෙට ආවේ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර ස්ථානයටපත් වෙන්න. ඒක කරන්න. මේ භව ගමන කෙලවර කරන්න. එතනට වෙර වීරය වඩන්න. ඒවට තමයි අපි මේ උදව් කරන්නේ. කමා විවරයි. යන් ඉස්සරහ. ඊට පස්සේ එහෙනම් මතක තියාගන්න පින්වතුනි මේ කැන්සර් එකක් හැදෙනවා කියලා කියන්නේ පිළිකාවක් හැදෙනවා කියන්නේ පින්වතුනි ඕක මේ ලේසියෙන් එහෙම වෙන එකක් නෙමෙයි. ඕකට මූලික වෙන්නේ පින්වතුනි විපාකේ. විපාක දැන්ටත් විපාක තියෙන ඔය විපාකේ ඇදෙනවා පින්වතුනි අර ප්‍රත්‍ය පරිසරයේ හැරීමේ හැදෙනකොට. ප්‍රත්‍ය පරිසරයේ ගැලවිලා එනකොට අර විපාකේ එතනට ඇදිලා පින්වතුනි අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක එකට සම්බන්ධ වෙලා ඔන්නම ඵලයක් උපදිනවා. ඔය ඔබට එන හැම දෙයක්ම ඔය ක්‍රමයට තමයි එන්නේ පින්වතුනි. මේ ඔබ දන්නවා පින්වතුනි අද නෑ මොකොත් හෙට තියෙනවා. ඔහොම නේද? පිළිකාවක් හැදෙනවද? අද පොඩ්ඩක් හැදුණා හෙට අනිත් පොඩ්ඩ හැදුණා ඊළඟ අනිත් පොඩ්ඩ හැදෙලා ඔන්න එක සෛලයක් විකෘති වුණා කියලා එකක් වෙන්නේ නෑනේ පින්වතුනි. මේ අද හොඳට හිටියා හෙට පළවෙනි පිළිකා සෛලය හැදිලා. ඒ කියන්නේ පින්වතුනි සෛලයක තියෙන යම් යාන්ත්‍රණයක් වෙනස් වෙච්ච ගමන් තියෙන ස්වභාවයට වඩා වෙනසක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක පිළිකා. ඊට පස්සේ ඔබ අහලා තියෙනවා සෛල පැටව ගන්නවා නේද? මාතෘ සෛලයේ දුවිතෘ සෛල දෙකක් හදනවා කියලා. ඉතින් අර දැන් විකෘති වෙච්ච සෛලය මොකද ඊට පස්සේ කරන්නේ? ඉතින් දැන් හද යනවා.